wow මාර ලස්සනයි. ඉතින් guys මෙයා තමයි ජේම්ස් ටේලර් කියන්නේ. මුලින්ම ලංකාවේ පළවෙනියටම ආරෝපණය කරපු තේ ගහ තමයි මෙන්න මේ තියෙන්නේ. හරි අමාරුයි, හරි ගුප්තයි. හලෝ කෝල්. හෙල්ලෝ ට්‍රැවලර්ස්. ඉතින් නිමාවක් නැති තවත් සුන්දර ගමනාන්තයක්. ඉතින් අද අපි යන්නේ ලූල් කඳුර එස්ටේට්. ඒ කියන්නේ ලංකාවේ පළවෙනිම තේවත්ත බලන්න තමයි අපි යන්නේ. ඉතින් මම දැන් ඉන්නේ තැන්නේ කුඹුර. නුවර ඉඳන් එනකොට තැන්නේ කුඹුර පාලම පහුවෙලා රිකිල්ලගස්කඩ පැත්තට. ඒ කියන්නේ හාරගම පැත්තෙන් තමයි යන්න ඕනේ. ඒ කියන්නේ යන්න ඕන අපි රිකිල්ලගස්කඩ ටවුන් එකට. රිකිල්ලගස්කඩ ටවුන් එකට ගිහලා රිකිල්ලගස්කඩ ටවුන් එකෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මම මෙතනදී බ්ලොග් එක කරන්න පටන් ගන්න හේතුව තමයි සාමාන්‍ය නුවර පැත්තෙන් ඉඳන් යන කෙනෙක්ට ගොඩක් පාර හොයා ගන්න බෑ. ගලහ පැත්තෙන් යන්නත් පුළුවන්. මේ තෙල්දෙණිය පැත්තේ දිගන පැත්තෙන් ඉඳන් යන කෙනෙක්ට මේ පැත්තේ හාරගම පැත්තෙන් යන එක තමයි ළඟම රූට් එක. ඉතින් අපි ඉස්සරහට යමු. ඉස්සරහදී පාර බෙදෙන තැන් වලින් මම ඔයාලට කියන්නම් කොතෙන්ද පාර බෙදෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ ඔහොම ඉන්න ඉස්සරහට හම්බෙමු guys. තැන්නේ කුඹුර ඉඳලා කිලෝමීටර් 30ක් 29ක් 30ක් විතර එනකොට හම්බ වෙනවා රිකිල්ලගස්කර ටවුන් එක. දැන් අපි ඉන්නේ රිකිල්ලගස්කර ටවුන් එක. රිකිල්ලගස්කර ටවුන් එකෙන් හැරෙන්න තියෙනවා මෙන්න මේ උඩ පාර. උඩ පාර කියන්නේ හේවැහෙට පාර තමයි ඒකට කියන්නේ. පල්ලෙහා පාර නෙවෙයි. මේලා නුවරින් ඉඳන් එන පැත්ත. නුවරින් ඉඳන් ඇවිල්ලා මේ රිකිල්ලගස්කඩ මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. එතන ගහලා තියෙනවා. ඒ වුණාට මේ බෝඩ් එක පොඩ්ඩක් මැකිලා තියෙන්නේ. ඒක නිසා අපි උඩට තමයි යන්න ඕනේ. ඉතින් guys වීඩියෝ එකේ ඔහොම ඉන්න. උඩට කිලෝමීටර් කීයක් තියෙනවද කියලා හරියටම දන්නේ නැහැ. ඒත් ඉස්සරහට යන්. අද හොඳට පායනවා මෙහෙට. මාරම අමාරුයි. ඉතින් මගෙත් එක තව යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. මම ඉස්සරහට හඳුනලා දෙන්නම් කවුද යාළුවෝ දෙන්න කියලා. වීඩියෝ එකේ ඔහොම ඉන්න guys. අපි ඉස්සරහට ගිහින් හම්බෙමු. ඉතින් guys මාරම ලස්සන view එකක් තියෙන තැනක නැවතුවා. ඉතින් පට්ට ලස්සනයි. ඉතින් ඔයාලට වෙන්නන්නම් බලන්න. ඒ බලන්න. මාරම ලස්සනයි guys. ඉතින් මේ ඔයාලට වෙන්නන්නේ මේ කණුවක් උඩ නැගලා. ඉතින් අර ඈත පේන වලාකුළු ටික බලන්නකො. ඒක ලස්සන දෙකින් එක උඩ එක ලස්සන. මේ පල්ලෙහා තේවතු අර යයල්ලේ අර යායටම ගෙවල් තියෙන්නේ. මාර ලස්සනයි. මෙතන පයින්ස් ගහක් තියෙනවා. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් මාර ෆීලිං එකක් තියෙන්නේ. ඒක ඔයාලට කිව්වට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නත් බෑ. මේක මාර ලස්සනයි. ඉතින් මම ඔයාලට කියවනේ guys මගේ ගමන් සංගයෝ දෙන්නෙක් ඉන්නවා කියලා. ඉතින් මේ ඉන්නවා දිමුතු මල්ලි. මේ ඉන්නවා මදුෂානි. ඉතින් අපි තුන් දෙනා තමයි අද ආවේ. ඉතින් දැන් ආවා සෑහෙන දුර. හේවා හැට ඉඳලා අපි කිලෝමීටර ඇවිල්ලා තියෙනවා 12ක්. 12ක් විතර. දැන් වෙලාව 2:00 කාලයි. සෝරි 2:00 කාලයි. ඉතින් අපි පිටත් උනේ ගෙදරින් 12ට විතරනේ. ඈ? අපි 12ට විතරනේ ආවේ? කාලා හැමනේ ආවේ. ඔව් 12ට විතර අපි පිටත් උනේ. ඉතින් 12ට ඇවිල්ලා කාලා නුවරින් පටන් ගද්දී 1ට විතර ඇති මං හිතන්නේ. ඉතින් පැය 1:00ක් ගිහිල්ලා තියෙනවා අපිට එන්න. ඉතින් තාම අපි ප්ලේස් එකට ගියේ නැහැ. ඉතින් තව කිලෝමීටර් අර අක්කා කිව්වේ කිලෝමීටර් කීයක් තියෙනවා කියලාද? 12ක් නේ. ඔව් කිලෝමීටර් 7ක්. ඉතින් ලෝල් කඳුරට යන්න තියෙනවලු කිලෝමීටර් 7ක්. ඉතින් බලන්න මේ අපේ රට කොච්චර ලස්සනද කියලා. ඉතින් අපේ ලංකාවේ ලස්සන රඳා පැවතෙන්නේ මේ කොළ පාටින්. ඉතින් බලන්න මේ පැත්ත කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. මෙතන ෆ්‍රී ෂූට් එකක් යනවා. ඉතින් කොච්චර බින්දත් මේ හැංගීම වචන කරන්න තේරෙන්නේ නැහැ. එකයි අපේ රටේ 90%ක්ම කොල්ලෝ කෙල්ලෝ හැමෝම මේ සබහා දහමට මෙච්චර ආදරේ. මොකද කොච්චර වින්දත් ඒක ඇති වෙන්නේ නැති හැංගීමක්. මේ පැත්තෙන් එන හුළඟ සීතලත් එක්ක එන හුළඟත් එක්ක දැනෙනවා අමුතුම ෆීලිං එකක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මාර රිලැක්ස්. ඔළුවට නිදහස්. ඔළුවට තියෙන ප්‍රශ්න වලට එකම බෙහෙත තමයි මේ සබහා දහම. ඉතින් අපි දැන් මේ ප්ලේස් එකේ ඉන්නේ. මාර ලස්සනයි. ඒක තව යාළුවෝ වගේක් ඉන්නවා. හයි. ජේම්ස් ටේලර්ගේ බොඩිගාඩ්ලා ටික. මේ පේනවද? එතන එක්කෙනෙක් ඉන්නවා. මේක ඇතුළෙත් එක්කෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා තමයි ජේම්ස් ටේලර්ගේ මේ දැනට ඉන්න බොඩිගාඩ්ලා ටික.
වටේටම ඉන්නවා. ෆොටෝ එකක් ගහන්නත් අමාරුයි. පේනවනේ අර උඩ එක්කෙනෙක් ඉන්නවා. ඉතින් හරි ලස්සනයි විතරනේ. එතන හැබැයි view එකත් ලස්සනයි. ඉතින් තව කිලෝමීටර් 2.5ක් වගේ තමයි තියෙනවා කියලා කිව්වේ. ඉතින් අපි උඩට යන්න. මෙතන වැඩි වෙලා ඉන්න බෑ මොකද තියෙන ටයිම් එකත් එක්ක අමාරුයි ගිහිල්ලා එන්නත් ඕනේ. ඉතින් මේක තමයි ජේම්ස් ටේලර්ගේ මොකද ඒකේ පිළිරුවනේ පිළිරුව. ඉතින් ආව මතක් වෙන්න හදලා තියෙන පිළිරුව. ඉතින් හරිය ලස්සනට හදලා තියෙනවා. ඒකේ ගහලා තියෙනවා ලෝල් කඳුර ටී garden first commercial tea plantation of Sri Lanka planted by Mr. James Taylor. අතන ජේම්ස් ටේලර්ගේ ස්මාරකය පෙන්වුවේ. මම එතන ඉඳලා කිලෝමීටර් 2.5ක් විතර ඉස්සරහට ඇති කියලා කිව්වේ නෑ. එච්චර නෑ. මීටර් 250ක් 300ක් වගේ එනකොට මෙන්න මේ පාලම හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න මේ පිටිපස්සේ තියෙන පාලම. ඒක හොයාගන්න ලේසි. ඉතින් මේ පාලමත් එක්ක කෝවිලක් තියෙනවා. එතනම තියෙනවා මෙන්න බෝඩ් එක. ලෝල් කඳුර ගෲප් කියලා ගහලා මේ මෙතනින් එතනම ගල් වලින් හදපු පාරක් තියෙනවා. ඉතින් මේ පාරේ තමයි යන්න ඕන. ඉතින් මගේ යාළුවෝ දෙන උඩට ගියා. මම මෙතන නවත්තව ඔයාලට මේ පාර පොඩ්ඩක් පෙන්වන්න ඕන නිසා. ඉතින් එතන ටිකට් කවුන්ටරයක් තියෙනවා. මට මතක විදියට. ඉතින් අනිත් එක ගයිස් දැන් අපි ආවේ රිකිල්ල ගස්කඩ පාර මෙහි. ඉතින් මේ පැත්තෙන් යනවා නම් ඔයාලට ගලහ පැත්තට යන්න පුළුවන්. ගලහ එකෙන් දැන් ආපු පාරෙන් යන්නත් පුළුවන්. මේ පැත්තෙන් ගිහිල්ලා යන්නත් පුළුවන්. කියන්නේ ගලහ පේරාදීනේ මේ පැත්තට වැටෙන්නේ. ඉතින් අපි ටිකට් කවුන්ටරේ ළඟට ටිකට් එකක් මෙතනින් ටිකට් කවුන්ටර් එකෙන් ගන්න තියෙනවා. ඉතින් අපි තුන්දෙනා ටිකට් තුනක් ගත්තා. ඉන්නේ අපි ටිකට් කවුන්ටරේ අයියා. ටිකට් එකක් අරගෙන මෙතනින් තමයි යන්න තියෙන්නේ. බෝඩ් එක. උඩටම යන්න පුළුවන් නේ යවලා නැහැ. බයික් යන්න පුළුවන්. ඔයාලට වාහනේ වුණත් උඩට යන්න පුළුවන්. ඉතින් අපි උඩට යමු. මොකද වෙලාව තමයි ප්‍රශ්නේ. හයි. එහෙනම් ගයිස් උඩට යමු. ඉතින් අපි ලස්සන ප්ලේස් එකකට ඇවිල්ලා ඉන්නේ. මොකද්ද? ඉතින් ලෝල් කඳුර තියෙන තවත් ලස්සන ප්ලේස් එකක් තමයි මේක. ඉතින් ඉර බැහැගෙන යනවා. හරි ලස්සනයි දැන්. ඉතින් මාළුත් ඉන්නවා. මේක එච්චර යට නෑ. නේ? එච්චර යට නෑ මේක. නෑ මේ අඩිය පේනවා. මම ඇවිල්ලා තියෙනවා හැබැයි මෙච්චර වතුර තිබුණේ නෑ. පහනට කවුරුහරි කැම්පින් කරලා තියෙනවා. ටෙන්ට් එකක් ගහන්නත් ඉඩ නැහැ. වාව් එතන මාර ලස්සනයි. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ ජේම්ස් ටේලර්ගේ බැංගලෝ එකටයි කොණ්ඩගලටයි. ඉතින් මේ තියෙන පාර නම් පොඩ්ඩක් මෙතන වහලා වගේ තියෙන්නේ. ඉතින් බලන්නකො ලස්සන. මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් උඩට ගිහින් බලමු. යන්න බැරිද දන්නෙත් නැහැ. කමක් නෑ අපි යන්න. ඉතින් ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොණ්ඩගලට. මෙතන තමයි අපේ බයික් එක උනත් එන්න පුළුවන්. බයික් එක මෙතන පාක් කරලා යන්න තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා ජේම්ස් ටේලර් බැංගලෝ කියලා. මට හිතා ගන්න බෑ. මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ඒක මට හිතා ගන්න බෑ මොකක්ද කියලා. සමහරට මේකේ ඉඳලා අන්තිමට ඉතුරු වෙච්ච කොටසද දන්නේ නැහැ. ඉතින් මට හිතෙන විදිහට මේකේ තමයි ආ ජීවත් වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ එහෙම තමයි. මේක අර දරපෝරනේ නේද? ඒ වගේ එකක් තමයි තියෙන්නේ. පටේ තියෙන්නේ නැති සමහර විට ඒකේ අබලන් වෙලා ඉතුරු වෙලා තියෙන්නේ මේක විතරයි. මට පේන විදිහට. අතේ මඩ. ඉතින් ගයිස් මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ කොණ්ඩගලට. දැන් වෙලාව 5:10යි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට යන්න පොඩ්ඩක් පරක්කු වෙනවා. ඉතින් අර එක අංකල් කෙනෙක් කිව්වා රෑ වෙලා නිසා යන්න එපා කියලා. ඉතින් අපි දැනට යන්නේ නැහැ. දැනට මෙතන විතර එන්න වෙන්නේ. අපි තවත් දවසක එන්න පුළුවන් වුණොත් අපි අනිවාර්යෙන් ඔයාලට පෙන්වන්න උඩටත් ගිහිල්ලා. ඉතින් ගයිස් කොණ්ඩගලට හතරින් එන්න එපා කිව්වොත් අපි උඩට ආවා. හරි අමාරුයි. හරි අමාරුයි. හරි ගුප්තයි. ඉතින් උඩට යන් අපි. ඉතින් ගයිස් ෆයිනලි අපි කොණ්ඩගලට ආවා. වව්. පාරක් පැටලෙනවා. Yo! Oh! Wow! මාර ලස්සනයි. එන්න. මේක තමයි guys කොණ්ඩගල. ඉතින් අපි පල්ලෙය හිතුවේ නෑ එන්න පුළුවන් කියලා. අර අංකල් කෙනෙක් ඔය යන්න එපා කියලා.
ඒත් ඉතින් අපි රිස්ක් එකක් අරගෙන ආවා. මාර මහන්සි. ඉතින් අද ඈත කොල්ල සෙට් එකක් ඉන්නවා. මේක තමයි guys කොණ්ඩගල. අතර මට මේ ගල් ටික දැක්කම මතක් වෙන්නේ කටුසුගොන්ද. ඒ මරුනේ. මේ අපි අර ආපු තැන බෝඩ් එක ගහලා තිබ්බේ. ඉතින් මේම වටෙන් ඇවිල්ලා තමයි ආවේ. මේ තියෙන ජේම්ස් ටේලර්ගේ ෂීට් එක අර තියෙන. ඔන්න ඔතනින් මෙහෙට තමයි එන්න තියෙන්නේ. wow. මාර ලස්සනයි guys. ඉතින් guys ඔන්න අපි ප්ලේස් එකට ආවා. ඉතින් ප්ලේස් එකට ආපුවාම වෙනමම vibe එකක් මෙතන තියෙන්නේ. ඉතින් බලන්න ඔයාලට පෙනෙයිද දන්නේ නැහැ. චුට්ටක් ඉන්න. ඉතින් බලන්න මේ පිටිපස්සේ තියෙන ලස්සන තනිකර කොළ පාටයි. ඉරේලිය වැටලා තියෙනවා මේ පැත්තම කොළ පාටයි මාර ලස්සනයි guys. ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ජේම්ස් ටේලර්ගේ සීට් එක තියෙන තැන. ඉතින් ඔතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. මෙතන අපේ වාහන පාක් කරන්න තියෙනවා. ඉතින් අපි ඉස්සරහට යමු. ඉතින් මෙතන වෙනම vibe එකක් තියෙන. ඒක මාර feeling. ඒක දැනෙනවා ඇඟට. සීතලයි, හුළඟයි. මාර ලස්සනයි. ඉතින් ජේම්ස් ටේලර් ලංකාවට ඇවිල්ලා මුලින්ම ලංකාවේ පළවෙනියටම ආරෝපණය කරපු තේ ගහ තමයි මෙන්න මේ තියෙන්නේ. මේක මං හිතන්නේ අඩි 25ක් විතර උසයි. පුටුව එහෙලු. ඉතින් මේ තේ ගහ තමයි යා මුලින්ම ලංකාවට ඇවිල්ලා හදලා තියෙන්නේ. ඉතින් මේකේ හිස්ටරි එක ගැන මම ගොඩක් ලොකුවට දන්නේ නැහැ. බට් බලන්න මම ජීවිතේ දැකපු ලොකුම දෙවෙනි තේ ගහ. මම පළවෙනිටම දැක්කා බලංගොඩ. බලංගොඩ තමයි මං හිතන්නේ ලොකුම විශාලතම ගහ තියෙන්නේ. ඒ කියන්නේ දිගට එහෙම තියෙන එක. මේක තමයි හරි ලස්සනයි. ඉතින් ඒ ලස්සන විඳින්න ආවම ලස්සන විතරක් විඳින්න guys. ඕන නැති අනවශ්‍ය දේවල් කරන්න එපා. මේකේ අකුරු කොටලා නැති පිස්සු විකාර වගේක් කරලා තියෙනවා. ඉතින් මේවා ඇවිල්ලා සෑහෙන වටින දේවල් අපිට. ඉතින් ඒවා නැති කරන්න එපා. ඔයාලා එන්න එන්ජොයි කරන්න. ඉතින් මේ වගේ සුන්දර තැන් විනාශ කරන්න එපා. මොකද ඒවා හරි අවුල්. මෙතන ගාලා තියෙනවා. වාහන යන්න බැරි වෙන්න තමයි මං හිතන විදියට. ඉතින් මේ බලන්නකෝ. ඔයාලට දැනෙනවද මේ ලස්සන? මෙතන බෙන්ච් 3ක් ගහලා තියෙනවා. ඉතින් මෙතන බෙන්ච් එකේ වාඩි වෙලා එහා පැත්තේ view එක බලන්න තමයි තියෙන්නේ. මාර ලස්සනයි guys. මේක මාරම feeling එකක්. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන් මෙතනට එන්න ඕන place එකක්. ඉතින් මෙතනට වාඩි වෙලා ඉන්නකොට පේන view එක තමයි අර. ඉතින් මේ තියෙන්නේ යාගේ sheet එක. ඉතින් මෙතන ඉඳන් තමයි මේ ගැන idea කරලා තියෙන්නේ. මේ ගැන plan කරලා තියෙන්නේ කියලා තමයි තියෙන්නේ. එතන මොකද තියෙන්නේ? ජේම්ස් ටේලර් sheet. මම හිතන්නේ මේක තමයි යාගේ sheet එක නේද? මෙතන යාගේ sheet එක. ඉතින් අපිත් ඒ sheet එකේ වාඩි වෙලා අර පැත්ත බලන්න තමයි තියෙන්නේ. ඉතින් ලස්සන view එකක්. කඳු, අහස, නිල් වලාකුළු, ගස් මාර ලස්සනයි. ඉතින් මේට වඩා තව මොනවද අපිට ලස්සන ඕන කරන්නේ? ඉතින් යාළුවෝ දෙන්න ෆොටෝස් ගහනවා. මට නම් මේක මාර ෆීලිං එකක් guys. ඒක වචන නෑ මට කියන්න. මාර දෙයක් ෆීල් වෙනවා ඒක. ඇඟටත් දැනෙනවා. සීතලයි, හුළඟයි. මාරම වයිබ් එකක් මේක. මං හිතන්නේ මෙතන 6ට ක්ලෝස් නේද? 6ට අපි එළියේ ඉන්න ඕන හරි එහෙම මොකක් හරි තියෙනවනේ. ෂුවර්ද? එහෙම නෑ අවුලක් නැහැ. ඉතින් මෙතන රෑ වෙන්න ඉන්නවා කියන රිස්ක් එකක් වැඩි. ඉතින් සත්තු ඉන්න පුළුවන්. කඳුකර කොටි ඉන්නවලු මදුෂානි කියනවා. කඳුකර කොටි දැකලා තියෙනවද මදුෂානි? මදුෂානි කඳුකර කොටි දැකලා තියෙනවද? කඳුකර අඩි දැකලා තියෙනවා. රයිට්. එහෙනම් අද රෑ වෙනකන් ඉඳලා අපි කඳුකර කොටිත් බලාගෙන යන්නේ. ඉතින් මේක තමයි ලෝල් කඳුර එස්ටේට්. මේ පැත්තේ තනි කරම තේ වතු තියෙන්නේ. මේ පැත්තේ තනි කරම තියෙන්නේ ලස්සන view එකක්. ඉතින් ජේම්ස් ටේලර් ගොඩක් දේවල් කල්පනා කරලා තමයි මේක හදලා තියෙන්නේ මම හිතන්නේ. මං හිතන්නේ අක්කර 28ක්ද කොහෙද තියෙනව නේ මේක?
ඊට වැඩි ඇතිනේ. සෑහෙන්න ඇති. බලන හැම තැනම තියෙන්නේ තේ වතු තමයි. අපේ ලූල් කඳුර බ්ලොග් එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතෙනවා. ඉතින් මාරම ලස්සන පරිසරයක් තියෙන වයිබ් එකක් තියෙන පරිසරයක්. ඉතින් ඔයාලා ඒක ෆීල් කරන්න ඇති. මම නම් මාර විදිහට ෆීල් කරා ඒක. ඒ කියන්නේ මේ නේචර් එකට ආදරය කරන කෙනෙක් මේ පැත්තට ආවොත් අනිවාර්යෙන් එයාට මේක මාර විදිහට දැනෙනවා. ඉතින් ඇත්තටම මාර ලස්සනයි. මේ තනිකර තේ වතු තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දැක්ක ගොඩක් දේවල්. ලංකාවේ පළවෙනි තේ ගහ දැක්කා. අඩි 25ක් 30ක් විතර උසයි ඒක. ඉතින් මේ වගේ මේ පැත්ත තනිකරම තේ වතු යායක් තියෙන්නේ. මේ පැත්තෙත් එහෙමයි. ඉතින් මේ මැද පාර බලන්න මාර ලස්සනයි. මේවා ලස්සනට හදලා තියෙනවා. මේ වගේ වැඩ කරන මිනිස්සුත් මේවා ඒ විදිහටම ජේම්ස් ටේලර් හැදුවා. ඒ වුණාට මේවා ලස්සනට බලාගන්නේ අපේ ලංකාවේ මිනිස්සු. ඇත්තටම මාර ලස්සනට තියන් ඉන්නවා. ඉතින් guys මගේ channel එකේ බලපු කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එක like එකක් දාන්න. අනිවාර්යෙන් ආපු කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඉක්මනටම තවත් තැනකින් හම්බෙමු. හැමෝටම ආදරේ.